හදමු බ්ලූබෙරි චීස් කේක්. බිස්කට් ග්‍රෑම් 150ක් අපි මේක හොඳට කුඩු කරගමු. බටර් ග්‍රෑම් 50ක් අපි මේක දාලා හොඳට කලවම් කරගමු. බේකින් ට්‍රේ එකක් අරගෙන මේ බිස්කට් ටික දාලා සෙට් කරගමු. අපි දැන් මේක විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් කරගමු. චීස් ග්‍රෑම් 160ක් whipping cream මිලිලිටර් 200ක් cooking cream ග්‍රෑම් 200ක් coconut sugar තේ හැඳි දෙකක් අර අපි දැන් මේක හොඳට විස් කරගමු. ජෙලටින් ග්‍රෑම් 10ක් අපි දැන් මේක දාගමු එකට. අපි දැන් මේක පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් කරගමු. බ්ලූබෙරි ග්‍රෑම් 150ක් කොකනට් සුගර් ග්‍රෑම් 100ක් අපේ ජෑම් එක මත ගින්නේ විනාඩි 10ක් විතර කුක් කරගන්න ඕන. කෝන්ෆ්ලවර් තේ හැඳි කාලක් දී කරගත්තා. අපි දැන් මේකකට දුරගමු. හරි අපේ දැන් ජෑම් එක රෙඩි. අපි මේක චීස් කේක් එකට දාගන්න කලින් අපි මේක හොඳට නිවා ගන්න ඕන. චීස් කේක් එක සෙට් වෙලා තියෙන්නේ. අපි මේක ඕපන් කරගමු. රයිට් අපි දැන් චීස් කේක් එක ගලවගෙන තියෙන්නේ. අපි හදාගත්ත ජෑම් එක දාගමු. මේ තියෙන අපි හදාගත්ත ජෑම් එක. හදමු බ්ලූබෙරි චීස් කේක්. බිස්කට් ග්‍රෑම් 150ක් අපි මේක හොඳට කුඩු කරගමු. බටර් ග්‍රෑම් 50ක් අපි මේක දාලා හොඳට කලවම් කරගමු. බේකින් ට්‍රේ එකක් අරගෙන මේ බිස්කට් ටික දාලා සෙට් කරගමු. අපි දැන් මේක විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් කරගමු. චීස් ග්‍රෑම් 160ක් whipping cream මිලිලිටර් 200ක් cooking cream ග්‍රෑම් 200ක් coconut sugar තේ හැඳි දෙකක් අර අපි දැන් මේක හොඳට විස් කරගමු. ජෙලටින් ග්‍රෑම් 10ක් අපි දැන් මේක දාගමු එකට. අපි දැන් මේක පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ සෙට් කරගමු. බ්ලූබෙරි ග්‍රෑම් 150ක් කොකනට් සුගර් ග්‍රෑම් 100ක් අපේ ජෑම් එක මත ගින්නේ විනාඩි 10ක් විතර කුක් කරගන්න ඕන. කෝන්ෆ්ලවර් තේ හැඳි කාලක් දී කරගත්තා. අපි දැන් මේකකට දුරගමු. හරි අපේ දැන් ජෑම් එක රෙඩි. අපි මේක චීස් කේක් එකට දාගන්න කලින් අපි මේක හොඳට නිවා ගන්න ඕන. චීස් කේක් එක සෙට් වෙලා තියෙන්නේ. අපි මේක ඕපන් කරගමු. රයිට් අපි දැන් චීස් කේක් එක ගලවගෙන තියෙන්නේ. අපි හදාගත්ත ජෑම් එක දාගමු. මේ තියෙන අපි හදාගත්ත ජෑම් එක